Hi guys, ඉතින් ඔන්න මං අද ලෑස්තිලා ඉන්නවා ඔයාලට කියලා දෙන්න පයිප් ක්ලීනර්ස් වලින් කොහොමද අපි කොළ ඉත්තක් හදාගන්නේ කියලා. ඉතින් මේ කොළ ඉත්ත පාවිච්චි කරන්න පුළුවන් අපිට අපි හදන ෆ්ලවර් බොකේස් වල ලස්සන තව තවත් වැඩි කරගන්න. ඉතින් මේක හදන්න අපිට පයිප් ක්ලීනර්ස් 5ක් අවශ්‍ය වෙනවා. ඉතින් පයිප් ක්ලීනර් එක සාමාන්‍ය දිග ඔයාලා මේ වෙනකොට දන්නවා සෙන්ටිමීටර් 30කට ආසන්න ප්‍රමාණයක දිගක් තියෙනවා. අපිට මේක සිද්ධ වෙනවා දෙකට කපා ගන්න. ඒ කියන්නේ සෙන්ටිමීටර් 15 කැබලි 10ක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි බලමු කොහොමද අපි මේ කොළයක් හදාගන්නේ කියලා. මුලින්ම සෙන්ටිමීටර් 15 එක කැබලක් අරගෙන ඇඟිලි පුරුක් දෙකක දිග, ඒ කියන්නේ ආසන්න වශයෙන් සෙන්ටිමීටර් 2.5ක් වගේ දිග ප්‍රමාණයකට මම මේ හදාගත්ත විදිහට අරගෙන හදාගන්න පුළුවන්. ඉතින් ඒක හදන විදිය විස්තර කරන්න ඇත්තටම අමාරුයි. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලද්දි තේරෙනවා කොහොමද මේ කොළයක් හදන්නේ කියලා. මෙන්න මේ විදිහට අපිට කොළ 10ක් අවශ්‍ය වෙනවා මේ අත්ත හදාගන්න. ඉතින් අපි බලමු මේක කොළ 10 හදාගන්න විදිය. වීඩියෝ එක අවසන් වෙනකම් බලාගන්න. ඔයාලා මේ වීඩියෝ එක බලන අතරතුරේ පුංචි දෙයක් මතක් කරන්නම්. ඉතින් ඔයාලත් කැමති නම් තවත් නිර්මාණ කරන විදිය ඉගෙන ගන්න. ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම fun and fussy කියලා TikTok page එකක් තියෙනවා. ඒකත් ඔයාලට පුළුවන් follow කරන්න. ඒකෙත් tutorial වශයෙන් වගේම මම හදන bouquets ඒ videos add කරලා තියෙනවා. ඉතින් ඔයාලා දන්න නොදන්න හැම දෙයක්ම මගේ channel එක හරහා වගේම TikTok page එක, Facebook page එක හරහා share කරගන්න පුළුවන්. ඉතින් එකතු වෙලා ඉන්න මාව follow කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් අපි බලමු මේ වීඩියෝ එකේ ඉතුරු ටික කොහොමද වෙන්නේ කියලා. සම්බන්ධ කරන්න. ඉතින් බලාගන්න මේ විදිහට තනි කොලයක් අරගෙන මුලින්ම කම්බියේ කෙළවරට තියලා කොළ පාට ටේප් එකේ මේ විදිහට ඔතා ගන්න. ඔතනකොට පොඩක් තදට ඔතන්න නැත්නම් ගෙලවිලා යන්න බලනවා. ඒ නිසා අතට හොඳට අල්ලගෙන මේ විදිහට වට කීපයක් කරකවලා කොළේ තද කරගන්න ඕනේ. මේ ආකාරයට කොළ ටික එකතු කරගන්න විදිහත් ඉතින් තමයි අසවලට තමයි හිතේ මනාපයට කරන්න ඕන දෙයක්. ඉතින් මේක හැම දෙයක්ම විස්තර කරන්න අමාරුයි. දෙකම තමයි හැම දෙයක්ම ඉගෙන ගන්න වෙන්නේ ගොඩක්ම.
තේරෙන්නේ සහ හොඳටම ඔයාලට කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි මල් පෙති මුලින්ම එකක් කම්බි කෙලවරට අමුණනවා. ඊට පස්සේ සමානව අමුණ ගන්න පුළුවන් පෙති දෙක ඊට නැත්තම් එකක් කර එකක් තමන්ට කැමති විදිහට තමන්ට ලස්සනයි කියලා හිතෙන විදිහට එකතු කරගන්න පුළුවන්. ඉතින් දැන් ගොඩාක් දෙනෙක් පයිප් ක්ලීනර් ෆ්ලවර් බොකේස් හදනවා. ඇත්තටම කිව්වොත් පයිප් ක්ලීනර් සමහර වෙලාවට හොයාගන්න නැති තරම් ඉල්ලුමක් තියෙනවා පයිප් ක්ලීනර් ෆ්ලවර් බොකේස් වලට. ඒ තරමටම ගොඩාක් ආසයි. ඇත්තටම හරිම ලස්සනයි. දෙකම කළු නිසා තමයි හැමෝම මේ විදිහට ෆ්ලවර් බොකේස් හදන්නේ සහ ඇනවුම් කරන්නේ. ඉතින් ඔයාලත් කැමති නම් ඔයාලටත් පුළුවන් මගෙනුත් ෆ්ලවර් බොකේ එකක් නැත්නම් ඔයාලා කැමති පයිප් ක්ලීනර් නිෂ්පාදනයක් මිලදී ගන්න. ඔයාලට තියෙන්නේ මගේ TikTok page එකේ, Facebook page එකේ වගේම YouTube channel එකේ තියෙනවා මගේ නම්බර් එක. ඔයාලට පුළුවන් ඒ නම්බර් එකට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දීලා ඔයාලට අවශ්‍ය විදිහේ ඇනවුම බාර දෙන්න. ඉතින් එහෙනම් ඔයාලා වීඩියෝ එක බලන්න. අවසාන වෙනකම් බලන්න කොහොමද වීඩියෝ එක කොහොමද සහ කොහොමද මේ අත්ත හැදෙන්නේ කියලා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ආයෙ දවසක ලස්සන නිර්මාණයක් කරන විදිහක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා හැමදෙනෙක්ම පරිස්සමට සතුටින් ඉන්න.